අපි අද සාකච්ඡා කරන්න යන්නේ 2025 උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සාකච්ඡා කරන්න යන්නේ. ඒකේ බලන්න පළවෙනි ප්‍රශ්නේ පහත් සඳහන් කුමක් ශක්තිය ඒකක නිරූපණය නොකරයිද? පහත් සඳහන් කුමක් ශක්තිය ඒකක නිරූපණය නොකරයිද? පළවෙනි උත්තරේ තියෙනවා ශක්තිය ඒකක නිරූපණය නොකරයිද කියලා අහන්නේ. එතකොට කරන ඒවා හතරක් තියෙනවා, නොකරන එකක් තියෙනවා. පළවෙනි උත්තරේ තියෙනවා kgm වර්ග s ඍණ 2. එතකොට ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. ඒතර අපි දන්නවා කාර්ය කියන්නේ බලය, වස්තුවක් මත බලයක් ක්‍රියා කරොත් ඒ බලයෙන් හින්දා වස්තුව විස්ථාපනය වෙනවා. එතකොට කාර්යය ගන්නෙ කොහොමද? බලය වැඩි කිරීම විස්ථාපනය. W = Fx. එතකොට පළවෙනි එක ගත්තොත් පළවෙනි උත්තරේ තියෙන්නේ kgm වර්ග s ඍණ 1 2 තියෙන්නේ. එතකොට පළවෙනි එක ගත්තොත් අපි දන්නවා කාර්ය කියන්නේ බලය වතාවක් විස්ථාපනය. එතකොට බලය ඒ කියන්නේ F = ma නේ. F = m වලින් ගත්ත හැකි m කියන්නේ kg. එතකොට ඒ කියන්නේ ms ඍණ 2. විස්ථාපනය කියන්නේ මීටර. එතකොට පළවෙනි උත්තරේ තියෙනවා kgm වර්ගය s ඍණ 2. එහෙනම් ඒක පළවෙනි එක හරි. එතකොට නිරූපණය නොකරයිනේ අහන්නේ. දෙවෙනි උත්තරේ එතකොට ඒක පළවෙනි එක හරි. දෙවෙනි උත්තරේ තියෙන්නේ Wx වොට් තප්පර. අපි දන්නවා වොට් කියන්නේ තප්පරයට ජූල්. තප්පරයට ජූල්. තප්පර වලින් වැඩි කරාන් පස්සේ තප්පරයට තප්පරය අපිලා ගිහිල්ලා ඒක කියනවා ජූල් කියලා. එහෙනම් දෙවෙනි උත්තරෙත් නිවැරදි. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි උත්තරේ කිලෝවොට් පැය. එතකොට කිලෝවොට් පැය කියලා අහලා තියෙනවා. එතකොට කිලෝවොට් පැය වලින් මනින්නේ ශක්තිය. එතකොට ශක්තිය මනිනවා කියන්නේ ඒකෙත් තියෙන ජූල්ම තමයි. කිලෝවොට් පැය වලින් කොහොම ශක්තිය මනින්නේ ඒකකයක්. එතකොට ඒකත් නිවැරදි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. හතරවෙනි උත්තරේ තියෙනවා වෝල්ට් ඇම්පියර් තප්පර. එතකොට අපි දන්නවා ධාරාව කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන ආරෝපණ ප්‍රමාණය. ධාරාව කියලා අර්ථ දක්වලා තියෙන්නේ ඒකක කාලයකදී ගමන් කරන ආරෝපණ ප්‍රමාණය. නේද? එතකොට මෙතනදී මෙතන තියෙනවා VAS කියලා. එතකොට V වෝල්ට් ඇම්පියර් තප්පර. එතකොට අපි දන්නවා මෙතනදී ආරෝපණයම ඉන්නේ කූලොම් වලින්. දැන් මෙතන ගත්තොත් ක්ෂමතාවයේ අපි දන්නවා ධාරා විද්‍යුතේ P = VI. එතකොට මෙතනදී තියෙන එකකයක් තමයි මෙතන ගත්තත් P = VI සමීකරණය පාවිච්චි කරොත් මෙතන එනවා V කියන්නේ වෝල්ට්, I කියන්නේ අපිට ආදේශ කරන්න පුළුවන් Q/T. V කියන්නේ ක්ෂමතාවනේ, P = VI කියන්නේ ක්ෂමතා සමීකරණය මතක ඇති. එතකොට V වෝල්ට් කූලොම්ට Qට ගන්නවා කූලොම්, Tට ගන්නවා තප්පර. එතකොට මෙතනදී මෙතන ක්ෂමතාවයේ කාලයෙන් ගුණ කරාට පස්සේ තමයි එන්නේ ශක්තිය. ක්ෂමතාවයේ කාලයෙන් ගුණ කරාම ශක්තිය එනවා. එතකොට තියෙනවා ඇති. එතකොට මෙතනදී තියෙන වෝල්ට් ඇම්පියර් තප්පර. එතකොට මෙතන P = VIT. එතකොට ඒ උත්තරේ ගත්තොත් ඒකත් නිවැරදි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. VAS P = VAS. I කියන්නේ ඇම්පියර් තප්පර. එතකොට ක්ෂමතාවයේ කාලෙන් ගුණම ශක්තිය වෙනවා හින්දා අපිට ඒ උත්තරේ ගන්න පුළුවන් ශක්තිය විදිහට. ඒතකොට ඒ උත්තරෙත් නිවැරදි උත්තරයක් විදිහට බාර ගන්න පුළුවන්. එතකොට මෙතන ඉන්න VAS කියන ඒකකේ. ඒතකොට මේකත් හරි. මේ තියෙන්නේ ශක්තිය ඒකකයක්. ඒක ශක්තිය ඒකකයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි උත්තරේ තියෙන්නේ විදිහේ ගන්න තියෙන්නේ කූලොම් වෝල්ට් තප්පරයට. එතකොට මෙතන ගත්තොත් කූලොම් වෝල්ට් තප්පර. එතකොට මේක ලියා ගන්න පුළුවන් අපිට මෙහෙම CV යට S කියලා. එතකොට මෙතන CV C යට S කියන්නේ දැන් මෙතන පේනවා C යට S
අපි දන්නවා කූලොම්බයට තප්පර ඒ කියන්නේ ඇම්පියර්. මෙතන කූලොම්බයට තප්පර අපි දන්නවා CVS ශ්‍රේණි එක මම ලියාගත්ත 100ට S කියලා. වැරද්දක් නැහැ නේ. නිදර්ශකේ ධනදර්ශයක් කරා. එතකොට පේනවා මේ අපි දන්න ධාරා වර්තයක් වල තියෙන්නේ එක කාල ගමන් කරන ආරෝපණ ප්‍රමාණය කියලා. ආරෝපණ ප්‍රමාණය. එතකොට මෙතන තියෙන ධාරාව. එතකොට මෙතන තියෙන ධාරාව. ඉතින් ධාරාව වැඩි කිරීම විභව අන්තරය. එතකොට අපි දන්න ක්ෂමතාවය කියන්නේ P සමානයි VI. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? P සමානයි VI තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන ක්ෂමතාවයේ එක තමයි මෙතන තියෙන්නේ. මෙතන ක්ෂමතාවයේ එකක. එතකොට පස්වෙනි උත්තරේ ගන්න බෑ. මොකද පස්වෙනි උත්තරේ තියෙන ක්ෂමතාවයේ එකක. එහෙනම් පාසලන් කුමක් ශක්තිය එක නිරූපණය නොකරයිද කියලා ගත්තොත් ඒක ගෙවන්නේ පස්වෙනි උත්තරේ පස්වෙනි උත්තරේ තියෙන ක්ෂමතාවයේ ඒකකයක් විදිහට නිසා. right. දැන් පස්වෙනි උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ නැත්තේ නිරූපණය කරන්න නැත්තේ පස්වෙනි උත්තරේ.